කොහෙද මේ හදිසියෙන් යන්නේ? බබාගේ ස්කූල් එකට යනවානේ. ඔය අයියෙත් ගියානේ තු අවුලක්ද කියන්නකෝ. ඌවනේ හැමදාම මොකක් හරි ප්‍රශ්න වල ටීචර් කතා කරනවා. අපේ ළමයා ඉතින් ආයෙත් අහන්නේ නැහනේ. මොකක් හරි රණ්ඩුවක් වෙලා ඇති. මෙහෙම ගියොත් නම් මට වෙන්නේ ජොබ් එක නවත්තලා ගෙදර ඉන්න මං යනවා මට පරක්කු වෙනවා. මොකක්ද මේ කල්පනාව? නෑ බං අපේ පුතාට සතියක් පන්ති තහනම් කරලා. මට නම් තේරෙන්නේ නෑ බං කොයි වෙලෙත් ගහ ගන්නවන්නේ. මොකක්ද මේකට හේතුව කියලා. හරි දැන් ඔයා ඔය හිතන්න එපා. දැන් පුතා මොකද කරන්නේ? මොනවා කරන්නද අර ගෙදරට වෙලා ඉන්නේ ගේම් ගහ. හරිනේ ඉතින් වැරද්ද කොහෙන්ද තියෙනවා ළමනේ. බැරද්ද ඒ මොකද්ද? මෙන්න මේක බලන්නකෝ. දරුවෙක් ගේම් එකක් ගහනවා කියලා කියන්නේ මහා ලොකු භයානක කාරණාවක් නෙමෙයි. හැබැයි දරුවෙක් ගේම් ගහන්න අනිසි ලෙස ඇබ්බැහි වෙනවා කියලා කියන්නේ ඊටාම භයානක කාරණාවක්. මොකද මේ අධික ඇබ්බැහිය දරුවාගේ මොළය විකෘති කරන්න විශාල බලපෑමක් ඇති කරනවා. මේ ඇබ්බැහිය නිසා දරුවාගේ මොළයේ ආවේග පාලනය කරන පර්ෆෙන්ටල් කෝටෙක්ස් කියන කොටසේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා කේන්තිය කලකිරීම වගේ දේවල් දරුවට පාලනය කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ වෙන්නේ පොඩි දෙයකටත් රණ්ඩු වෙන්න හිතෙන එක. එහෙම නැත්නම් කාවවත් නුරුස්සන ස්වරූපය වගේ දේවල් දරුවාගේ ඇඟ ඇතුලේ නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඉතින් යහපත් අනාගතයක් දරුවාට උදා කර දීමට අවශ්‍ය නම් ඔබට අනිවාර්යෙන්ම මේ ඇබ්බැහියෙන් ඔබේ දරුවාව මුදවා ගැනීම ඉතාම වැදගත් වෙනවා. චරිත්ගිම්හාන් විභාගයට ජීවිතයට ජයගෙනෙන සොඳුරු ඇදුරා.